සංඛ්‍යා රටා දෙක පාඩමට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔබ තවමත් සංඛ්‍යා රටා එක කොටස නරඹා නොමැති නම් ඒද නරඹන ලෙස ඉල්ලා සිටිනවා. අපි දැන් යමු සංඛ්‍යා රටා දෙක පාඩමට. පහත දැක්වෙන සංඛ්‍යා රටාවල මීළඟට යෙදිය යුතු පදය සොයන්න. පහත දැක්වෙන සංඛ්‍යා රටාවල මීළඟට යෙදිය යුතු පදය සොයන්න. බලන්න පළවෙනි සංඛ්‍යා රටාව. 2 7 12 17 2 7 12 17 දෙක 7 වෙන්නේ දෙකට පහක් එකතු වෙලා 7 12 වෙන්නේ පහක් එකතු වෙලා 12 17 වෙන්නේ පහක් එකතු වෙලා එහෙනම් 17ට පහක් එකතු වෙලා තමයි ඊළඟ සංඛ්‍යාව හැදෙන්න ඕනේ 17ට පහක් එකතු වුනහම පිළිතුර කීයද පිළිතුර 20 22යි 22යි දෙවෙනි සංඛ්‍යා රටාව 4 8 16 32 මේ බලන්න 4 8 වුණේ කොහොමද 8 16 වුණේ කොහොමද 16 32 වුණේ කොහොමද මේ 4 දෙකෙන් ගුණ වෙලා තමයි 8 වුණේ 8 දෙකෙන් ගුණ වෙලා 16 වුණා 16 දෙකෙන් ගුණ වෙලා 32 වෙලා තියෙනවා එහෙනම් ඊළඟ සංඛ්‍යාව වෙන්නේ 32 ගුණ වෙන්න ඕනේ කීයද දෙකෙන් 32 දෙකෙන් ගුණ වුණාම වෙනවා අපිට උත්තරේ 64යි පිළිතුර 64යි තුන්වෙනි සංඛ්‍යා රටාව 3 9 9 27 27 81 මේ බලන්න 3 9 උනේ කොහොමද 3 ගුණ වුණා 3ෙන් 3 ගුණ වුණා 3ෙන් 9යි මේ 9 27 උනේ 9 ගුණ වුණා 3ෙන් 9 3ෙන් ගුණ වුණාම 27යි 27 81 උනේ 27 ගුණ වුණා 3ෙන් එහෙනම් පිළිතුර 81 ගුණ වෙන්න ඕනේ කීයද 81 81 ගුණ වෙන්න ඕනේ 3ෙන් 81 3ෙන් ගුණ වුණාම කීයද පිළිතුර 243යි 243යි 243 ප්‍රශ්නාංක 4 625 125 ඊළඟට එන්න ඕන පිළිතුර කුමක්ද 625 මේ බලන්න 625 125 වෙලා 125 25 වෙලා 625 125 උනේ කොහොමද 625 බෙදුවා අපි කීයෙන්ද බෙදුවා පහෙන් පහෙන් බෙදුවාම තමයි 125 වුනේ 125 පහෙන් බෙදුවා පහෙන් බෙදුවාම අපිට 25 ආවා 25 මේ එහෙනම් ඊළඟ සංඛ්‍යාව බෙදෙන්න ඕනේ කොහොමද 25 බෙදෙන්න ඕනේ 5න් 25 5න් බෙදුනහම කීයද 5යි 5යි අපිට හදිස්සිය හරි ඊළඟ සංඛ්‍යාවක් අවශ්‍ය වුණා නම් 5 බෙදෙන්න ඕනේ කීයද 5න් 5 5න් බෙදුනහම කීයද 1යි 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 අය බලමු ඊළඟ සංඛ්‍යා රටාව 1 8 27 64 1 7 1 8 27 64 කොහොමද මේ සංඛ්‍යා රටාව හැදෙන්නේ? 1න් 8 කොහොම හරි හැදෙනවා 8න් 27 හැදෙනවද 27න් 64 හැදෙනවද? එහෙම හැදෙන්නේ නැහැ නේද මේ සංඛ්‍යා රටාව. මේ බලන්න. 1 කියන්නේ 1 තුන්වෙනි බලය 1 ඝනය. 1 තුන්වෙනි බලය. 8 කියන්නේ 2 තුන්වෙනි බලය. 2 තුන්වෙනි බලය. 27 කියන්නේ 27 කියන්නේ 3 තුන්වෙනි බලය. 3 තුන්වෙනි බලය. 64 කියන්නේ 4 තුන්වෙනි බලය. 4 තුන්වෙනි බලය. එහෙනම් ඊළඟට පිළිතුර එන්න ඕන කීයේ තුන්වෙනි බලයද? 5 තුන්වෙනි බලය. 5 තුන්වෙනි බලය. 5 තුන්වෙනි බලය කියන්නේ 5 තුන්වෙනි බලය සමානයි 5 අපි තුන් පාරක් ගුණ කරනවා. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 5 වරක් 5 කියන්නේ 25යි 25ව 5ක් කියන්නේ කීයද 125යි 125
මෙන්න මේ වගේ සංඛ්‍යාවලට අපි කියනවා මොන සංඛ්‍යා කියලාද? ඝන සංඛ්‍යා, ඝන සංඛ්‍යා. අපි බලමු ඊළඟ රටාව. මේක නම් හරි ලේසි. අපි කලින් වීඩියෝ එකේ කතා කළා 1 3 5 7 9 ඊළඟ සංඛ්‍යාව කීයද වෙන්න ඕනේ? 11. මේ මොන සංඛ්‍යාවද? මොන සංඛ්‍යාවද මේ? මේවට අපි කියනවා ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. අපි ඊළඟ රටාව බලමු. 1 3 6 11. කොහොමද හැදෙන්නේ? 1න් 3 කොහොමද හැදෙන්නේ? 3න් 6 කොහොමද හැදෙන්නේ? 6න් 11 කොහොමද හැදෙන්නේ? මේ බලන්න. 1ට 2ක් එකතු වෙලා තමයි 3 හැදිලා නම් තියෙන්නේ. 3ට 3ක් එකතු වෙලා තමයි 6 හැදිලා තියෙන්නේ. 6ට 5ක් එකතු වෙලා 6ට 5ක් එකතු වෙලා තමයි 11 හැදිලා තියෙන්නේ. මේ මොනවද? 2 3 5 කියන්නේ. මොන සංඛ්‍යාවද මේවට කියන්නේ? මේවට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. මෙතන ප්‍රථමක සංඛ්‍යාවට අවත්තියි. මේ බලන්න. එහෙනම් 11ට අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ 7ක්. 11ට 7ක් එකතු වුනහම පිළිතුර එනවා අපිට 18ක්. 18ක්. මොනවද මේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාවටයි ප්‍රථමක සංඛ්‍යා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපි උදාහරණයක් ගමු 2 කියලා. 2 කියන සංඛ්‍යාව ඉතිරි නැතුව බෙදෙනවා නේද? 1න් සහ 2න්. 1න් සහ 2න් ඉතිරි නැතුව බෙදෙනවා. 1කිනුත් ඉතිරි නැතුව බෙදෙනවා, 2කිනුත් ඉතිරි නැතුව බෙදෙනවා. ඒ කියන්නේ මේ 2 කියන සංඛ්‍යාවේ සාධක තමයි 1 සහ 2. මේ වගේ සාධක දෙකක් තියෙන සංඛ්‍යාවලට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. 3. 3 කියන්නේ 3 කියන එක අපි බලමු. 3 1කින් ඉතිරි නැතුව බෙදෙනවා ආයෙ බෙදෙන කීයද? 3ෙන්. 2කින් බෙදෙනවද? නෑ. අපි බලමු 4 කියන සංඛ්‍යාව. 4 1කින් ඉතිරි නැතුව බෙදෙනවා, 2කින් ඉතිරි නැතුවත් බෙදෙනවා, ඊට අමතරව 4ෙන් බෙදෙනවා. 4ෙන් ඉතිරි නැතුව බෙදෙනවා. මේවා ප්‍රථමක සංඛ්‍යාද? මේවා ප්‍රථමක සංඛ්‍යා නෙමෙයි. සාධක දෙකකට වඩා වැඩි නම් ඒවට අපි කියනවා විශේෂ නමක් සංයුක්ත සංඛ්‍යා. සංයුක්ත සංඛ්‍යා. අපි බලමු 5. 5 1කින් ඉතිරි නැතිව බෙදෙනවා. ආයි 5න් ඉතිරි නැතිව බෙදෙනවා. 5 කියන්නේ එහෙනම් මොන සංඛ්‍යාවද? ප්‍රථමක සංඛ්‍යා. අපි බලමු 6. 6 6 1කින් ඉතිරි නැතිව බෙදෙනවා. 2කින් ඉතිරි නැතිව බෙදෙනවා. ඒ වගේම 3ෙනුත් ඉතිරි නැතිව බෙදෙනවා. ඒ වගේම 6ෙනුත් ඉතිරි නැතිව බෙදෙනවා. එහෙනම් මේ වගේ සංඛ්‍යා මොනවද? මේ සාධක හතරක් තියෙනවා. ඒවට කියන්නේ සංයුක්ත සංඛ්‍යා කියලා. ප්‍රථමක සංඛ්‍යා සහ සංයුක්ත සංඛ්‍යා පිළිබඳ අවබෝධයක් ලැබුණා කියලා හිතනවා. කලින් වීඩියෝ එක බලන්න එතන තියෙනවා වර්ග සංඛ්‍යා, ත්‍රිකෝණ සංඛ්‍යා, තේ ඉරට්ටේ සංඛ්‍යා කියන සංඛ්‍යා ಜಾති හතර තියෙනවා. දැන් ඊට අමතරව අපි ඉගෙන ගත්තා ප්‍රථමක සංඛ්‍යා සහ සංයුක්ත සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. අපි බලමු ඊළඟ සංඛ්‍යා රටාව. ඊළඟ සංඛ්‍යා රටාව. ඊළඟ සංඛ්‍යා රටාව. 1 2 3 5 8. 1 2 3 5 8. 1 2 3 5 8. කොහොමද මේ සංඛ්‍යා රටාව හැදෙන්නේ? 1 2 මේ බලන්න 1යි 2යි එකතු වෙලා තමයි මේ 3 හැදිලා තියෙන්නේ. නේ 2යි 3යි දෙන්න එකතු වෙලා තමයි 5 හැදිලා තියෙන්නේ. 3යි 5යි දෙන්න එකතු වෙලා තමයි 8 හැදිලා තියෙන්නේ. එහෙනම් ඊළඟ සංඛ්‍යාව කොහොමද දෙන්න ඕනේ? මේ 5යි 8යි කියන දෙන්න එකතු වෙලා තමයි ඊළඟ සංඛ්‍යාව හැදෙන්න ඕනේ. 5යි 8යි එකතු වුණාම කීයද? 13යි. 13යි. 13. අපි බලමු 9 වෙනි ප්‍රශ්නේ. 20 තියෙනවා වරහන් ඇතුළේ 12 44. 16 වරහන් ඇතුළේ 9 34. 18 වරහන් ඇතුළේ 11 හිස් තැනක්. අපිට හිස් තැනට එන සංඛ්‍යාව තමයි හොයන්න කියන්නේ. කොහොමද අපි සංඛ්‍යාව හොයාගන්නේ? මේ බලන්න පළවෙනි 20යි 44යි අතර වෙනස තියෙනවා 24ක්. 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 මේ 24 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදලා අපිට හැදෙනවා 12. 16යි 34යි අතර වෙනස තියෙනවා කීයක්ද? 18ක්. 18ක්. මේ 18 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදලා අපිට හම්බ වෙනවා 9 කියන සංඛ්‍යාව. එහෙනම් මෙතන අනිවාර්යෙන් මේ
11 කියන සංඛ්‍යාව තමයි අපිට ලැබෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම 18 මේ අපි ගන්න සංඛ්‍යාවත් අතර තියෙන වෙනස දෙකෙන් බෙදුවාම තමයි අපිට මේ 11 කියන සංඛ්‍යාව වෙන්න ඕනේ. මේ එහෙනම් අනිවාර්යයෙන්ම මේ දෙන්න අතර වෙනස වෙන්න ඕනේ 22ක්. 22. ඇයි 22ක් වෙන්නේ? ඇයි 22ක් වෙන්නේ? ඇයි 22 දෙකෙන් බෙදලානේ අපිට 11යි දෙන්නේ. 22 දෙකෙන් බෙදලා මේ එතන 18 දෙකෙන් බෙදුනහම තමයි 9 හැදෙන්නේ. ඒ වගේම 22 දෙකෙන් බෙදලා තමයි 11 හැදෙන්න ඕනේ. ඒ හින්දා අපි මෙතන ගන්නවා 22. මේ සංඛ්‍යාවට 22ක් වැඩි සංඛ්‍යාව කීයද? මොකද කරන්න ඕනේ? මේ 18 කියන සංඛ්‍යාවට මේ 22 කියන සංඛ්‍යාව එකතු කළා නම් අපිට එනවා උත්තරේ කීයද? 40යි. 40යි. මේ 40න් 18ක් අඩු කළාම 22යි 22 දෙකෙන් බෙදුවාම 11යි. ඔන්න රටාව හරියටම තෘප්ත වෙලා තියෙනවා. ඊළඟ අවස්ථාව 4 16 4 වරහන් ඇතුලේ 6 තියෙනවා 16 100 වරහන් ඇතුලේ 11 තියෙනවා 1 36 වරහන් ඇතුලේ තියෙන සංඛ්‍යාව තමයි අපිට හොයන්න තියෙන්නේ 49 කොහොමද 4යි 16 මොකක් හරි සම්බන්ධ කරගෙන අපිට 6 හොයන්න පුළුවන්ද හොයන්න බෑ නේද අපි බලමු මෙන්න මෙහෙම මේ 4 කියන්නේ මේ 4 කියන්නේ දෙකේ වර්ගය දෙකේ වර්ගය 16 කියන්නේ 4 වර්ගය 4 වර්ගය මෙන්න මේ 4යි මෙන්න මේ 2යි එකතු වෙලා තමයි මෙන්න මේ 6 හැදිලා තියෙන්නේ. මෙන්න මේ දෙන්න එකතු වෙලා 6 හැදිලා තියෙනවා. මේ ඊළඟ එක බලන්න. 100 කියන්නේ 10 වර්ගය. 10 වර්ගය. එක කියන්නේ එක කියන වර්ගයක් නැද්ද? නෑ කී වර්ගය. මෙන්න මේ 10යි 1යි එකතු වෙලා තමයි අපිට උත්තරේ එවිලා තියෙන්නේ 11. එහෙනම් හරි ලේසි මේක. 30යි කියන්නේ 6 වර්ගය. 49 7 වර්ගය. එහෙනම් මෙන්න මේ දෙන්න එකතු වෙලා තමයි අපිට මැදට එන පිළිතුර වරහන් ඇතුලේ තියෙන පිළිතුර එන්නේ 6යි 7යි එකතු වෙච්ච ගමන් කීයද අපිට එන උත්තරේ 13යි. එහෙනම් මැදට එන්න ඕන පිළිතුර 13. මෙන්න මේ සංඛ්‍යා වලට අපි කියනවා මොන සංඛ්‍යා කියලාද? අපි ඉගෙන ගත්තා. කලින් වීඩියෝ එකේ අපි ඉගෙන ගත්තා වර්ග සංඛ්‍යා. මේ තියෙන වර්ග සංඛ්‍යා. වර්ග සංඛ්‍යා ආශ්‍රිතව එන්න පුළුවන් අභ්‍යාසයක් තමයි මේ තියෙන්නේ. හිතනවා සංඛ්‍යා රටා යම්කිසි දුරකට පැහැදිලි වුණා කියලා. සංඛ්‍යා රටා මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මීට වඩා සංකීර්ණ තව සංඛ්‍යා රටා තියෙනවා. අපි ඉදිරියේදී ඒ සංඛ්‍යා රටා කොහොමද හැසිරෙන්නේ? කොහොමද මේ සංඛ්‍යා රටා පහසුවෙන් විසඳන්නේ කියන එක අපි අධ්‍යයනය කරමු.